පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දුන්නද කියලා අහන්නේ අපෙන් කවුද? අවුරුදු 5මාරක් ඒ දඬුවම් දුන්නේ නැති ආණ්ඩු. අවුරුදු 5මාරක් අපේ මාස 6 අතෑරියාම ඕන් එක කළේ නෑ. ඒ විතරක් නෙවෙයි. බොහොම අමාරුවෙන් පත් කරගත්තු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක නොකරනවා කියලා කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන තියෙනවා. එහෙමයි ඒගොල්ලෝ දඬුවම් දුන්නේ. ඉතින් ඒ හින්දා අද විපක්ෂය සටන් පාට අහිමි, සටන් පාට නැති අනාථ වූ විපක්ෂයක් බවට පත් වෙලා තිබෙනවා. රට බංකොලොත් රාජ්‍යයක් බවට මහ බැංකුව ප්‍රකාශ කරලා තිබුණා. මාස 2ක් ඇතුළත අපි බංකොලොත් භාවයෙන් නිල වශයෙන් මිදුණා කියලා දැනුම් දුන්නා. පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂකයන් නැති മന്ത്രിවරු ගැන චෝදනාවක් තිබුණා. ඔබ බලන්න පාර්ලිමේන්තුව දිහා කොහොමද අපි ව්‍යවස්ථා දායකය කරගෙන යන්නේ? ශක්තිමත් සභානායකවරයෙක්, ශක්තිමත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයෙක්, අග්‍රාමාත්‍යවරිය පිරිවරාගෙන ලස්සනට අපි පාර්ලිමේන්තුව කරගෙන යනවා. සංචාරක කර්මාන්තයේ වැටේවි කිව්වා. එහෙම උනේ නෑ. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වගේ ආයතනත් එක්ක වැඩ කරන්න බැරි වේවි කිව්වා. එහෙම වෙලත් නෑ විතරක් නෙවෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තමන්ගේ ව්‍යාපෘතිය සාර්ථක කරගත්ත රටක් හැටියට ලංකාව පෙන්වනවා. ඒ හින්දා ඔබට පැහැදිලි මධ්‍යම රජයේ හැටියට උඩතලයේ අපි අත් කරගෙන තිබෙන සාර්ථකත්වය දැන් අපට ඕන කරන්නේ ආදරණීය හිතවතුනි. ඒ බඳුම ගතිගුණ තිබෙන පළාත් පාලන ආයතන, ඒ බඳුම ගතිගුණ තිබෙන ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා, රත්නපුරයට අපේ යෝජනා කරලා තිබෙන නියමුවාණන් ආදරණීය ඉන්ද්‍රජිත් කටුගම්පල සහෝදරයා සාර්ථක ව්‍යාපාරිකයෙක්, හොඳම මානවවාදී මහත්මයෙක්. එහින්දා යුක්තිගරුක මහනගර සභාවක්, ආදරණීය පළාත් පාලන ව්‍යුහයක් අපි රත්නපුරේ බිහි කරනවා. අපි පුරවැසි අයවැයක් ගෙනාවා. ඓතිහාසික ප්‍රතිඵලයක් හැටියට ඒක සම්මත කරගත්තා. මගේ අමාත්‍යාංශය විතරක් සලකලා බැලුවොත් හිතවතුනි, ගිය අවුරුද්දට වඩා රුපියල් බිලියන 3.5 වැඩිපුර වෙන් කරලා තිබෙනවා. ඒ ටික අපේ හාමුදුරනේ අපේ සියලුම ආගම් සංස්කෘතික ආයතන වෙත පවරා දෙන්න ප්‍රමාදයක් අපේ නැහැ. ඒ වගේම තමයි මේ අයවැයෙන් අපේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට, ජල යෝජනා ක්‍රමවලට අති විශාල මුදලක් වෙන් වෙලා තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම අපි හදලා ඉවරයි. මේ මැයි 6 වෙනිදා අපේ පළාත් පාලන ආයතන මාලිමාවෙන් පිරුණට පස්සේ මේ සම්මත වෙච්ච අයවැයේ අනුමත වෙච්ච මුදල් මහ පොළවට ඇවිල්ලා ව්‍යාපෘති හැටියට පැලවෙනවා. අන්න එතකොට තමයි අර අදූෂිත මේ පළාත් පාලන ආයතනවල ආදරණීය මහජන නියෝජිතයන් ඔබේ වරිපණම් මුදල්, ඔබේ බදු මුදල්, ඔබේම සුබ සාදරයට මහ පොළවේ ව්‍යාපෘති හැටියට දියත් කරන්නේ. ඒ දවසන් වශයෙන් මම කියන්න කැමති, අපි නිෂ්පාදන ආර්ථිකයකට මුල පුරලා තියෙනවා. ඒ වගේම තමයි මහ බැංකුව ප්‍රකාශ කළා සංචිත වැඩි වෙමින් තිබෙනවා. අනවශ්‍ය පිරිවැය කපා හැරලා ඊටාම අලුත් දේශපාලන සංස්කෘතියක ඇමතිවරු, മന്ത്രിවරු හැටියට ඔබේ මහජන මුදල් අපි ඉදිරි කරමින් ඉන්නවා. නව පරිපාලන ව්‍යුහයක් අපේ රටේ ආදරණීය පරිපාලකයන්, රාජ්‍ය සේවකයන් ඉතා වේගයෙන් දැන් මේ නව දේශපාලන සංස්කෘතියේ උතුම් ගුණාංගත් එක්ක එකතු වෙලා අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒව තමයි මිනිස්සු වෙනස් වෙන්නේ. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගන එක පළවෙනි වතාවට අපි අත ගහලා තියෙනවා. අපි ඒක යථාර්ථයක් කරගන්නවා. මේ සියල්ල කරන්න නම් ආදරණීය හිතවතුනි, අර ශක්තිමත් මධ්‍යම රජය වගේම ඊටාම ශක්තිමත් යුක්තිගරුක නීතියට යටත් මහජන මුදල් හොරකම් නොකරන, හැම රුපියලකටම වග කියන මේ වගේ කණ්ඩායම් නායකයන් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තව 100 ගණන් පළාත් පාලන මහජන අපේක්ෂකයන්, අපේ ප්‍රාදේශ සභා අපේක්ෂිකාවන් ඔබේ ඡන්දයෙන්, ඔබේ කැමැත්තෙන් පත් වෙන්නට ඕන පළාත් පාලන ආයතන වලට. ඒක තවදුරටත් සිහිනයක් නෙවෙයි. අපි මේ ආණ්ඩුව බාරගත්තේ අවුරුදු 5කින් ආපහු දෙන්න නෙවෙයි හිතවතුනි. මතක තියාගන්න, 10කින් 15කින් දෙන්න නෙවෙයි. පළාත් පාලන ආයතන මාලිමාවෙන් පිරුණාට පස්සේ පළවෙනි වතාවට ලංකාවේ සියලු මහජන නියෝජිතයන් ආදරණීය දේශපාලකයන් වුණාට පස්සේ මේ රටේ ජනතාව තීරණය කරાવી යහපත් ආණ්ඩුකරණය කියන්නේ මේක. යහපත් ආණ්ඩුකරණය මේක නම් ආදරණීය ශාන්ත සහෝදරයා, නැවත වතාවක් ශ්‍රී ලංකාවේ ජනතාව මාලිමාවෙන් පිට දේශපාලකයන්ට තමන්ගේ කැමැත්ත පළ නොකරන බව අපට විශ්වාසයි. ඒ සුබ සිහිනය හිතේ තියාගෙන රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේ ආදරණීය සියලුම අපේක්ෂක අපේක්ෂිකාවන්ට ජය පතමින් සුබ පතමින් නියන වෙනවා.